ඉතින් කොහොමද රොමේනියාවේ තවත් පුංචි දෙයක් පෙන්වන්න යන්නේ. ඉතින් ගොඩක් අය දන්න දෙයක්, සමහර අය නොදන්න අය ඉන්නවා. ඒක නිසා ඉතින් වීඩියෝ බලන්න කැමති අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා එකතු වෙන්න රොමේනියා ලයිව් Facebook page එකක් එක්ක. ඉතින් යන්න හදන්නේ රොමේනියාවේ අපි ගොඩක් අය මෙහි ගොඩක් අය කරන්නේ ඔන්ලයින් බඩු ඕඩර් කරන එක තමයි. ඉතින් මම මේ යන්න හදන්නේ පොඩි දෙයක් ඕඩර් කරා ඔන්ලයින්. ඒක ගන්න තමයි යන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක කොහොමද ගන්න කියලා. ගොඩක් අය දන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් අය මෙහි රොමේනියාවේ ගොඩක් පරණ අය ඉන්නවා. ඉතින් අලුත් අය ඉන්නවා, දන්න අය ඉන්නවා, නොදන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට වගේම ලංකාවෙන් රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ඕගොල්ලන්ටත් මේක ලස්සන හොඳ අත්දැකීමක් වෙයි කියලා හිතන නිසා තමයි පෙන්වන්න යන්නේ. ඉතින් යන්න මේ ගොඩක් වෙබ්සයිට් තියෙනවනේ. ඉතින් ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු, ඔය කැමරා, ෆෝන් අවශ්‍ය සෑම දෙයක්ම ඔන්ලයින් ඕඩර් ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් මේ හැම දෙයක්ම ඕඩර් ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්න තැනටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඉන්න කිට්ටුව තියෙන ඔයාලට මෙන්න මේ පේන වගේ ෆන් බොක්ස් මේවා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ තව තියෙනවා සේම් ඩේසි බොක්ස් තියෙනවා. මේ වගේ තැන් තියෙනවා. ඉතින් මමත් ඕඩර් එකක් දාලා තියෙන්නේ. අපි බලමු ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලම කොහෙටද කියලා. මගේ එක ඇවිල්ලා තියෙන්නේ රයිට්. මගේ එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න ඉතින් තියෙනවා ෆෝන් එක. මේක තියෙන්නේ මේ බොක්ස් එක. එතකොට මේක වෙන්න ඕන මං හිතන්නේ සේම් ඩේ වෙන්න ඕනි දාලා තියෙන්නේ. රයිට්. අපි බලමුකෝ කොහොමද ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා. yes මගේ එක තියෙන්නේ සේම් ඩේ එකේ තියෙන. ඉතින් මෙන්න තියෙන QR එක. ඒ QR එකට යටින් තියෙනවා පින් අංක. ඉතින් මෙන්න මෙහෙම තමයි ඩිස්ප්ලේ එක මුලින්ම අපිට පේන්නේ. ඉතින් මේ තොරවල් ටික ඇරෙනවා. අපි බලමු මෙතන මේ ලොකේෂන් එකක් තියෙනවා. හරියටම මේ ලොකේෂන් එකට යන්න පුළුවන් මැප් එක දාගෙන. ඒක සම්පූර්ණ විස්තරය තියෙනවා. ඉතින් මේ තියෙන ඇඩ්‍රස් එකත් එක්කම අපි බලමු මේක කොහොමද ඕපන් කරගන්නේ කියලා. මෙතන තියෙනවා පාර්සල් යවන්න, නිල් පාඩෙන් තියෙන පාර්සල් යවන්න. මේ කළු පාඩෙන් තියෙන අපි ආපු පාර්සල් ගන්න. ඉතින් අපිට මෙතනින් පාර්සලයක් යවන්නත් පුළුවන්. ඒ පහසුකමක් තියෙනවා මේ. එතකොට මේ අපි කොහොමද කියන්නේ? ඒක මේ ඩෙලිවරි සර්විස් එකේ ඇප් එකට ගියාම අපිට පාර්සල් යවන්නත් පුළුවන් මේ වගේ. ඉතින් අපි බලමු මේක ගන්න කොහොමද කියලා. ඉතින් ඔන්න අපි මේක ක්ලික් කරා. ඔන්න අපෙන් පාස්වර්ඩ් එක අහනවා. ඒකට අපිට පුළුවන් මේ තියෙන පාස්වර්ඩ් එක ගහන්න. මේ ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් එක ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කෑන් කරලා ගන්නත් පුළුවන්. ස්කෑන් කරලා ගන්න ඕන නම් මෙතන ලයිට් එක පත් වෙන දැන් අපි මේක මෙහෙම ස්කෑන් කරාම ඔන්න ඒගොල්ලෝ මෙහෙම දෙනවා. අපි බලමු. ඉතින් මෙතන පේමන්ට් එකක් කරන්න තියෙනවා. පේමන්ට් එක අපිට කාඩ් එකකින් කරන්න පුළුවන්. මේ පේමන්ට් එක ඔන්න පේමන්ට් එක කරා. රයිට්. ඉතින් බලමු පේමන්ට් එක ඇක්සෙප්ට් කරනකම් මෙහෙම බලන් ඉන්න වෙනවා. රයිට්. ඉතින් ඔන්න පේමන්ට් එක හරි. පේමන්ට් එක ඕකේ වුණා. මෙන්න මෙතන පෙන්නනවා කොළ පාටින් අපේ තියෙන බොක්ස් එක මොකක්ද කියලා. රයිට්. මෙන්න මෙතන බොක්ස් එක අන්ලොක් වුණා. පේමන්ට් එකත් එක්ක මෙන්න බොක්ස් එක අන්ලොක් වුණා. රයිට්. ඉතින් ඔන්න මන් දාපු ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඉතින් ඊට පස්සේ අපි මේක වහන්න ඕනි. ක්ලෝස් කරා. රයිට්. ක්ලෝස් කරා. ඊට පස්සේ අපි මෙතනින් අපේ වැඩේ ඉවරයි කියලා ෆිනිෂ් කරන්න ඕනි. රයිට්. ඉතින් ඔන්න අන්න අප මුලට ආවා. මෙන්න මගේ පාර්සල් එක. ඔය ඉතින් ඔන්න ඔහොම තමයි මේ හැම බොක්ස් එකකම අපිට පාර්සල් එක ගන්න පුළුවන්. ඉතින් අතනක් තියෙනවා ෆන් බොක්ස් එකක්. මේ ඕනම එකකින් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මම ඕඩර් කරපු පාර්සල් එක. ඔන්න ඔහොම තමයි මෙහි යුරෝපයේ නෙමෙයි ගොඩක් ඉතින් පිට රටවල් වල මේ දේවල් තියෙනවා. මේක රොමේනියාවට විතරක් තියෙන කාරණයක් නෙමෙයි. යුරෝපයේ සහ ගොඩක් පිට රටවල් වල මේ කාරණේ තියෙනවා. ඉතින් ලංකාවෙත් මේ දේවල් තියෙනවා. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක ගැන නොදන්න අය ඉන්නවනේ. ඉතින් අනේ නොදන්න අයට තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ගොඩක් ආදරෙන් කියනවා ඔයගොල්ලෝ මේ දේ ගැන පුංචි හරි දැනුමක් ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, පොඩි ෂෙයාර් දාලා සබ් එකක් දෙන්න. රොමේනියාව ගැන ලස්සන වීඩියෝ ටිකක් අපි ඉස්සරහට දෙන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන සුන්දර බලාපොරොත්තු වෙන්න ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා.